අපි අද සිරිපා කරුණා කරන්න යන ගමන් ඉන්නේ. ඉතින් අපි යනවා රත්නපුරේ පාරේ. කකුල් රිදෙන්නේ නැහැ අපේ. ලක්ෂපානල්. අපි අද සිරිපා කරුණා කරන්න යන ගමන් ඉන්නේ. අද වෙනම යාළු 4 දෙනෙක් ඉන්නේ. කෝඩුකාරයෝ මමත් කෝඩුකාරයෙක්, මූත් කෝඩුකාරයෙක්. මුන් දෙන්න නම් මූ තමයි මේ කවුද මන් නඩේ ගුරානේ. නඩේ ගුරා. මූත් උඹ කී පාරක් ගියද දිනවද? ඌ එක පාරයි උඹ නා. ඌ නඩේ ගුරා. අපි දැන් ඉන්නේ හැඩන් කොළඹනේ ඒ මේන් රෝඩ්. නෑ පාර බා. හැඩන් කොළඹ පාරේ ඉන්නේ දැන් ඉන්නේ ගිනිගත්තේනේ. ප්‍රධාන පාරේ ඉන්නේ අපි ඒකේ වීඩියෝ ෂොට් එකක් දාන්නම්. ලංකාවේ තියෙන එකම බින්දුව කණුවටත් තව තියෙනවා මේ පැත්තේ මෙහෙට සිරිපාදේ කිලෝමීටර් 24යි. ලක්ෂපානැල්ලටත් ඒ පාරෙන්මයි කිලෝමීටර් 6.5යි. පාර නම් ටිකක් අමාරු වෙන්නේ. ෂේප්ලු. අවුලක් නැහැ ෂේප්. කනුව තියෙනවා. තව සාමාන්‍ය පැයක් වගේනේ. පැය වැඩිනේ. පැයක් වගේ. ලක්ෂපානැල්ල පේන view point එක. මාරවනස් නෙව්වේ. දාලා මංසා කලේ ජලාශෙත් එක්ක කෑම ගන්න සෙට්ලා ඉන්න. දැන් එක බත්තක් පෑකින් කෑවා ගමන පටන්ගෙන දැයිලක බත්තක 5:00මාරයි. දැන් 5:00ට කාලා අපිට ඈතින් සිරිපාදෙත් පේනවා. ඈතින් සිරිපාද මොනවද පේනවා. දැන් වෙලාව 5:20යි. අපි 12:00 විතර තමයි ගෙදරින් ආවේ. අපිට තව පොඩි දුරයි තියෙන්නේ. අපි දැන් මෙතනින් කෑම කාලා කොම්ම දැන් කෑම කාලා ඊට පස්සේ සිරිපා කරුණා කරනවා. ගමන අර ටික විතර පොඩ්ඩක් මහන්සි. මොකද කිලෝමීටර් 13ක් වගේ පාර හොඳටම කැරලා තිබ්බා. ඒ ටික තමයි ගොඩක් මහන්සි. එතනින් එහා නම් මේ පාර නම් ඇත්තට මාර කියන්නේ හොඳ මේ ළඟදී කාපට් කරලා පාර හොඳටම හොඳයි. හැඩන් වල 60 හැඩන් වල ඉඳන් එන පාර තමයි චුට්ටක් අමාරු. ඒ කියන්නේ හැඩන් වල හැඩන් කියන්නේ ගිනිගත් හේනෙන් එන පොඩ්ඩ තමයි ටිකක් අමාරුකම තියෙන්නේ. කිලෝමීටර් 13ක් වගේ. මේ ටික නම් අවුලක් නැහැ. එනක ටිකක් ඉන්න දවසක්. සෙනග නැත්තෙත් නෑ ඉන්නවනේ. සෙනග ඉන්නවා. දැන් 6:05යි. සිරිපා කරුණා ගන්න පටන් ගත්තා.
වතුර බෝතලයක් ගන්න ඕනේ. වතුර බෝතලයකුයි චොක්ලට් ගමු. අපිට යන්න සෙනගඩියක් ඉන්න සෙනග නෑ කියලා එක්කන් ආවේ යාළු. සෙනග නෑ කියලා එක්කන් ආවේ. අදන පොඩ්ඩයි දැනේ. එද්දිම බස් කීයක් ආවද? සෙනසුරාද? සෙනසුරා සෙනග නෑ කිව්වා. ලකුණු බලත් එක්ක නෑ මචං. යන්න ඕනේ කිව්වේ. අනිත් එක බයිසිකල් වලත් ආවේ. අපි සමාන කලාපයට ලං වෙලා ඉන්නේ. ඉතින් මම එතකොට යාලස් අපිට යකෝ මේකත් විතර දානවා කියපන් ඕක. සමාන දෙයි. සමාන එකක් ගන්න. සරිත් මචං බාම් ගන්න. ලාපෙන් සමහනුත් දීලා අපි ආය ස්ටීම් බාමුත් ගාලා අපි දැන් ආය උඩට කරුණා කරනවා. සමහන. දැන් වෙලාව 8:35. වෙලාව මතක් කරන්නේ සමහන. අපි දැන් මකර දොරට මේ මකර දොර නේද? මොකද්ද කියනවා මකර දොර? අපි දැන් මකර දොරට ලං වෙලා ඇවිල්ලා ඉන්නේ. 6:41යි. කාලේ සීතල. Thank you ඒවා. බලහන් වාසනාවට ඒ හම්බෙනවා. පුච්චපු බඩේරිකු ඇරිලත් ආව එක කන්න රෙකමන්ඩ් කරනවා නේ මම පුච්චපු බඩේරිකු සුපිරියක් 200 පාඩු නෑ මේ රුපියල් 100 නේද සුපිරි ඔය ළමයි හැමෝම වක්කත් වෙනලා ඉන්නේ පහලින් දෙවිදාව පල්ලේ රුපියල් 200 දුන්නේ උඩට අපෝ රුපියල් 100 අපිට වුණොත් වෙන්නේ වගේ වැඩ. එතලා කඟුල පහු කරගෙන යන ගමන් මේ කොල්ලොන්ගේ දුම් දානවා. දුම් පිට වෙනවා. සුපිරි අපිට රුපියල් 300 දීලා කොත්තුමේ රුපියල් 300 දීලා කොත්තුමේ මුදල මත තියන රුපියල් 300යි මේක නම් එකක් නෙවෙයිද මන්ද තියෙන කම දුම් කාලක් විතර වගේ තියෙන්නේ ඉදිකටු පහන් ලං කරලා තියෙන කටෙන් තමයි ගත්තේ. ඉදිකටු පහන පහු කරද්දී අපිට ඉරලා 9:56යි අපි කාලයම හිමීට කරුණා කරන්න පටන් ගත්තේ. පී කෝඩුනේ සාපේ අපි නම් නූල් බෝලේ ඉඳි කට්ට එතනින්ම තියලා උඩ නම් නැතන් ආවේ නෑ. අපි අද රත්නපුරේ පාරට හැරෙනවා. ටිකක් දුර ගිහිල්ලා රත්නපුරේ පාර මීටර් 800යි. මේ උඩ කොහොමද මහගිරි තමයි සෙනග ඉන්නවා නම් ඉතින් ආයේ බුරුවට මේ හිටගෙන එතන ඉන්න ඕනේ නෑනේ. ඉතින් අපි යනවා රත්නපුරේ පාරේ. ඒක සෙනග ඇති. නෑ 9 නෙවෙයි 10යි දැන්. හරියටම 10යි 3යි වෙලාව.
හැබැයි අපි සාමාන්‍යයෙන් 6:00 පහ වුණානේ. අපි කෑවා ගොඩක්ම කරේ කාපු එක. ඉතින් දැන් කරුවල මෙතන නම් ටිකක් කරුවලයි. මේ මේ ටිකේ සෙනග නෑ. ඒකට සාමාන්‍ය හරිය එක දින සෙනගනේ. තන්නේ ඉඳ. ඒ වුණාට මේක ලේසි පඩිපෙළ වලටනේ. රත්නපුරේ පාර දෙපැත්තකට බෙදෙනවා. අපි මෙතනින් උඩ පාරේ තමයි යන්නේ. ලයිට් එහෙම දාලා දිනවා. අපි උඩට නගිනවා. මේ කහ පාට ලයිට් තියෙනවද ළඟින්ද? අපි ඔන්න රත්නපුරේ පාරට. මෙතනින් අම්මා මේ පල්ලෙහාට යන්න ඈ අපි ඔන්න රත්නපුරේ පාරට වැටෙනවා. අපිට උඩ මළුව පේනවා මෙතනට. මාර ලස්සනයි නේ මෙතන view එක. කියන මාර ලස්සනයි නේ. ලේකනුටෙද්දී ඒක 41 හැබැයි අපි අතන පල්ලෙය ගොඩක් කියලා හිටියනේ. ඔව්. නැතිනවා. ඔම්මට සිට ලයිට් ගොඩ. ටවුන් වටේම ටවුන් ටික පේනවා. බාන්න මේක තිබ්බනම් අපිට ලේසි. ඔව්. ඉස්සර මේකෙන් මළුව අපි උඩ මළුව පේන මාන්ට ආවා. දැන් වෙලාව 11:54යි. ඉතින් උඩ මළුව පේනවා. බහින්න පුළුවන්ද? බහින්න නම් පුළුවන් නේ. ඊරසෙවනේ වන්නේටිය. ඊරසෙවනේ වන්නේටිය මම. පට්ට සීදලයි දැන් ඉතින් වලලයට බැහැලා අමාරේ විලවල. අමාරේ අමාරේ. පට්ට සිරිසෙන ගන්න මාල් දෙකක් රුපියල් 100යි. සිල්පතුල් පූජා කරන්න ගෙනියන මාල්. ඒ ඉරේන ටික ඉක්මනට එනවනේ. ඔව්. ඒ කියන්නේ බං. අර උකෝ එන්නේ ලැබෙද කියලා. අර මෙතෙන් අපිට සන්රයිස් එක මෙතෙන් තමයි සෙට් වෙන්නේ. අපි දැන් කකුල් රිදෙන්නේ නැහැ අපේ. අපි දැන් පාරට අසාධ්‍ය තත්ත්වය අපිට වුණේ මේ අද අපි හිතුවා සෙනග වැඩි වුණා. සිකුරාදා දවසක ආවේ සෙනග වැඩි නැත්තම් අපි උඩ එක නෑ දෙකට විතරනේ. නෑ එකට විතර අපි හොඳ තැනක සන්රයිස් එකකුත් හොඳට තැනක් සෙට් වෙලා මේ බලාගෙන ඉඳලා ඉන්න තැනක් සෙට් කරගත්තා. ඒත් මේ හරි ගියේ නෑ. හරි ගියේ නැත්නම් එතන පොඩ්ඩක් සීතල වැඩි වුණා. දරා ගැනීමට හැකි වුණා. ඊට පස්සේ අපි ඉවසාගත නොහැකි අපි දෙකට තීරණය කළා පහළට බහිනවා කියලා. ඊට පස්සේ අපි
3ටනේ උල්ලගේ වැඩි නිසා සීතල වැඩි වුණා. සෙල්සියස් 6ක් වගේ තිබ්බ උඩ. පොට්ට අමාරුයි. ඊට පස්සේ කොහොම හරි පහළට බහිදි සන්රයිස් එකක් හම්බු සෙට් වුණා. අර ලෝකේ වෙන ලෝකෙක සන්රයිස් එක. මෙතනින් මේක ඉවර කරනවා ඊළඟ එකේ සෙට් වෙන්න තමයි තියෙන්නේ.